දුම්කල නිෂ්පාදනය මේක නෙමෙයි. ලෝකෙම මුළු ලෝකෙම. මොන දැන් අර එක්සිකියුටිව් ඩිරෙක්ටර් කිව්ව කාර්යයේ සත්‍ය වේගන යන. මොකද ලෝකයේ මතරවුවේ ගැටලුවේ ඇත්ත සහ අපි දන්න ප්‍රමාණය අතර ગેප් එක. ગેප් එක දැන් බේරෙන්නේ දෙන්න උත්තරයක් ක්ලියර් නෑ. දුම්කල නිෂ්පාදනය කීයක් විතර අවුරුද්දකට මරනවද ලෝකේ? හරියන්න පුළුවන් නේද? මොනවාරි අදහසක් නැත්නම් මොකද දැන් තියෙන්නේ ලංකාවේ නෑ තාගන්න බෑ. අපිට ඒ ගැන තියෙන දැනුම අවබෝධ ලෝකේ 2019 විතරක් ලෝකේ දුම්කල නිෂ්පාදනයෙන් මරණ ලක්ෂ 80ක්. හරි. අදසාර ලක්ෂ 24යි. ලක්ෂ 111 කන්ට්‍රෝල් ඩ්‍රග් වලින් ලෝකේ. කවුද? රයිට්. ලක්ෂ 111ක් ආ. දැනගෙන හිටියද? මගේ අපි ප්‍රශ්නේ දකින්න ටික හරි තුට්ටයි. දශමයක් අපි දකින්නේ මේ ප්‍රශ්නේ. මේ මැරෙන්නේ හැමදානකම. ආගේ හරි ආදරණීය මිනිස්සුන් කවුද? තාත්තා කෙනෙක්, ස්වාමී, අයියා කෙනෙක්, මල්ලි කෙනෙක්, යාළුවෙක් නේ. ලක්ෂයකට සාමාන්‍ය මේ ලක්ෂ 111 ගානේ හැම අවුරුද්දකම මෙහෙම මරනවා නම් කම්පැනි වැහෙන්න ඕනේ නේ. සරල සත්‍යය. කම්පැනි වැහෙනවද නැහැ? එයාලා මේ මැරෙන්නේ බෙස්ට් කස්ටමර්ස්. BC එයාලා නිව් කස්ටමර් බේස් එකක් හැම අවුරුද්දකම හදනවා. NC නිව් කස්ටමර් බේස් එකක්. ලක්ෂ 150. ඇයි ඒක පුරවන්නේ? ඒ කස්ටමර් බේස් එකේ ඉන්නේ අවුරුදු 10 19. ස්පෙෂලි අවුරුදු 15 24. මේ නවයෝන් වයස අපි කියන ඇඩෝලසන්ට්ලා මේ යූත්ලා. මෙන්න යාලගේ ටාගට් ගෲප් එක. ඒජ්. මෙතන ඇති ඔයාලගේ දරුවෝ මෙතන ඇති ඔයාලගේ නංගිමන් සහෝදර පරිස්සම් කරගන්න. අවුරුදු 25 වෙනකම්. අවුරුදු 25 වෙනකම් පරිස්සම් කරගන්න. ඒතෝ මෙයාලා ටාගට් කරන්නේ මෙයාලගේ ඉලක්ක ගෲප් එක මෙයාලා. 25න් පස්සේ ආයෙ ඉලක්ක කරන්නේ නැහැ. ඒකට රීසන්ස් ගොඩාක් තියෙනවා. විද්‍යාත්මක සාධකත් ගොඩක් තියෙනවා. අවුරුදු 25 අපි කියන අවුරුදු 23 25 වෙනකම් කෙනෙක්ගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙනවා. අවුරුදු 25ට අඩුවයි නේද? 25ට අඩුවයි නේද? දර මතක තියාගන්න. ඔයාලගේ මොලේ තාම සංවර්ධනය වෙනවා. තාම මොලේ සංවර්ධනය වෙනවා. කොරෝනේ මේ 23 25 වෙනකම් බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක මානවය. ඔය කාලය තුල රිසර්ච් වලින් පෙන්නනවා මේ කාලය තුල අත්දැක බලන්න හරි මතරයක් පාවිච්චි කරොත් මේ මතරවේ ඩැබ්බැහි වෙන්න තියෙන සම්භාව්‍යතාව අපි කියන ඇඩික්ෂන් ලෙවල් එක 160කින් වැඩි. ඒකයි අපි ප්‍රිවෙන්ෂන් හරහා උත්සාහ කරන්නේ පාසල් වැඩසටහන් සහ තාරුණ්‍යයට වැඩසටහන් අපි ફોකස් කරන්නේ බේස් කරන්නේ එයාලගේ මුල්ම මතරවේ භාවිතය. අපි කියනවා මුල්ම අත්දැකීමක් ගන්න මුල්ම භාවිතය අවුරුදු 25ට එහා අරයි යන්න අපි උත්සාහ කරන්නේ ඒකයි පළවෙනි ගන්න. ඩිලේ කරා ප්‍රමාද කරා මුල් භාවිතය. ඒයි උගේ මොලේ පරිස්සම් කරගන්න ඕනේ අපිට එකට. මොකද ඌට වැඩි අපි දන්නවා උගේ මොලේ තියෙන වටිනාකම ඌ දන්නේ නැහැ. බ්‍රේන් එක ඩෙවලොප් වෙන කාලේ යූස් කරපුවාම බ්‍රේන් එකේ එක කොටස් වල ඩැමේජ් වෙනවා. මේක අපි කියනවා මේක සුව කරන්න බැරි රෝගී තත්ත්වයක් වෙනවා. අනාගතේ බ්‍රේන් එකට ඩැමේජ් වුණා කියන්නේ. ඒ තින්කින් එක, ඒ ජජ්මන්ට්, ඒ පර්සනැලිටි එක, ඒ ඉමෝෂනල් බිහේවියර් කන්ට්‍රෝල් එක මේ ඔක්කොම බ්‍රේන් එකට ස්පෙෂලි මේ ප්‍රීෆ්‍රන්ටල් කෝඩස් එකට බලපෑම වුණාම පස්සේ ප්‍රශ්නයක උත්තර හොයන විදිය වෙනස්. ඔයයි මමයි උත්තර හොයන විදිය නෙමෙයි. රයිට්? තීන්දුව తీරන ගන්න ඒවා ඔයයි මමයි ගන්නවා වගේ නෙමෙයි. උගේ තීන්දුව తీරන වෙනස්. බලන්න අද පොඩි කාලේ අද කාලේ තාරුණන්ගේ තීන්දුව తీරන ගන්න ඒවා පේනවනේ. ෂෝ එක නවත්තපු ගමන් අර මිලියන ගණක් තියෙනවා. ඔන්න ඇයි මේ බ්‍රේන් එක ඉවරයි. විනාශ වෙලා තියෙන දැනටම. තින්කින් දුර්වලයි, ජජ්මන්ට් දුර්වලයි. යම් බිහේවියර් එක කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒවා මේ නිකන් මේ අපි මතුපිටින් බලන් මම එකයි හැම වෙලාවෙම කියන ඔය හැම එකකම ඔය හැම ඉන්සිඩන්ට් එකකම හරියට විශ්ලේෂණය කරලා බැලුවොත් මේ වගේ ප්‍රතිඵල දෙන්නේ හැමතැනම. ඔයාලා බලන්න. රයිට්. මේවා සයන්ස් එක සහ මේවා විද්‍යාත්මකයි.
මෙයාලා මේක දන්නවා. මේ ට්‍රැෆිකින් කරන අය මේ ඉන්ඩස්ට්‍රි එක දන්නවා මේක. මේ සයන්ස් එක. අපි අවාසනාවට අපි නොදන්නවා. අපි දන්නේ නැහැ. හැබැයි ඉන්ඩස්ට්‍රි එක දන්නවා. දැනගෙන ළමයිට පාසල් යන වයසේ ළමයිට සහ තාරුණ්‍යයට ඉලක්ක කරලා මේ කස්ටමර් බේස් එක හැම අවුරුද්දකම හදනවා. එනම් නරක ප්‍රමාණය. එයාලා කන්ටේන් වැඩේ කරගෙන යනවා. ඒ නිසා මම එකයි කියන්නේ පරිස්සම් කරගන්න ගෙදර ඇතුළේ. පරිස්සම් කරගන්න අපේ ජොබ් එක අපි මෙතනින් එහාට දෙයක් සොසයිටි එකට දෙන්න ඕන. මම හැමදාම කියන්නේ ඒක. ජොබ් එකෙන් එහා ගියපු දෙයක් මේ සොසයිටි එකට ඔයා දෙන්න ඕන. රයිට්. ඔයයි මමයි දෙන්න නැතුව ඔයයි මමයි මේ සොසයිටි එක හදන්න නැතුව මොකಾದ මේ සොසයිටි එක හදන්නේ? අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි ඒක මගහරිනවා නම් මේ ප්‍රශ්නේ එන්න වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ලෝකයේ මත්ද්‍රව්‍යයේ ගැටලුවේ ස්වභාවය ඇත්ත තමයි. තව පොඩි කාරණා. සාමාන්‍ය මේක දකින්නේ මේ ස්ලයිඩ් එක දකින්නේ. ඔයාලට ඉච්චර ගාණක් නැහැ. ඔයාලට දැනෙන්නේ නැහැ. ඔබ කියවලා නැති නිසා ඔය ස්ලයිඩ් එක. මම දන්නවා මේක කාටවත් හම්බෙලා නැහැ කියලා. රයිට්. මෙතන තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය අපරාධ පිළිබඳ කාර්යාංශ රිපෝට් එකක් පෙන්නනවා. ලෝකයේ සියලුම රටවල් මෙන්න මේ US ඩොලර්ස් වලට මේ මුදල් මලු තුනකට දානවා. ලෝකේ රටවල් හැම රටක්ම මේ මලු තුනේ ඉන්නේ. right? දවල් හිතන විදිහට අපි මේ උඩම තියෙන අඩු ආදායම්ලාභී රටවල්. වැඩි ආදායම්ලාභී සහ දියුණු රටවල්. ඉහළ ආදායමත් වෙන රටවල්. මේ මලු තුනේ අපි ඉන්නේ කොහෙද? උඩම හා? උඩම දිනනද? බංකොලොත් නේද නෑ ඒක නම් මිදුණා නේ. මිදුණා කියලා කියනවනේ. අපි ඉන්නේ ඒ කියන්නේ කොහෙන් ගියත් අපි උඩම තමයි ඉන්නේ නේ. කොහෙන් ගියත් උඩ. අඩුවාදාම්ලාභී රටවල් බලන්න. මෙයාලා කියනවා මේ පූර්ව නිගමනයකට එන්නේ හරි මේක හරිය වෙන්න පුළුවන් වර්ධ වෙන්න පුළුවන්. හරි. ප්‍රෙඩික්ෂන් එකක් තියෙන්නේ 2030 වෙද්දී ලෝකයේ අඩුවාදාම්ලාභී රටවල් වල මත්ද්‍රව්‍ය භාවිතය 43කින් වැඩි වෙනවා. ඒ කියන්නේ වාගේ දරුවා යන ඉස්කෝලේ දැනට තියෙන මත්ද්‍රව්‍ය භාවිතය 43කින් වැඩි. අපි පාරේ ඇවිදගෙන යද්දී මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඉන්න මිනිස්සුන්ගේ ප්‍රතිශතය 2030 වෙද්දී 43කින් වැඩි වෙනවා. පොලිසියට එන නඩුවල කේසස් වල මත්ද්‍රව්‍ය සම්බන්ධ කේසස් 2030 වෙද්දී 43කින් වැඩි වෙනවා. ඒකට දැන් මේ වෙද්දී පියවර අරන් තියා මෙහෙම එකක් තියනවද කියලා දන්නේ. මෙහෙම එකක් අපි වගේ ලෝකේ රටවල් වල මෙහෙම එකක් වෙනවද කියලාවත් දන්නේ නැහැ. බහුතරයක්. දැනගත්තත් සමහර අය නොදන්නා වගේ. මේකට ඔල්රෙඩි අපි ඇක්ෂන් ගන්න ඕනේ. දැනටමත් තරක් වැඩි 2025 දැන්. තව අවුරුදු 5යි. 5යි තියෙන්නේ. මැදිහත්ම ලාභ රටවල් වල 10යි. දියුණු රටවල් වල මේවා කියවන්න. මේ සොසයිටි එකට ඔයාගේ දරුවෝ දාන්න ඕනේ. දරුවෝ නැති අය අවධානයෙන් ඉන්න. මෙහෙම සොසයිටි එකට දාන්න වෙන්නේ ඔයාගේ දරුවෝ. මම එකයි කියන්නේ අපි හැමෝටම මේක ශ්‍රී ලංකා පොලිසියව, KDDCB ගේව, සුරාබදුව, ජනාධිපතිගව, ඇමතිලාගව, පාර්ලිමේන්තුවේව එක්කෙනෙක් චෝදනා කර ඉන්න නෙමෙයි තියෙන්නේ. හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්න වලට උත්තර ටිකක් හොයන්න. එහෙම නැති වුණොත් අසරණ වෙන්නේ අපේ රටේ අපි වැඩිහිටියෝ විදිහට අපි සහ අපේ දරුවෝ. අපි මම හැමදාම දකින්න අපි හරි පටු විදිහට මේ ප්‍රශ්න දකින්නේ. හරි පටු පොඩි කෑල්ලක් මේ ප්‍රශ්නේ අල්ලගන්න. චූටි කොනා. අල්ලගෙන අපි නටනවා. හැබැයි ඕන වලට අපි ඕන දේවල් වලට අපි අපේ අවධානය සහ අවශ්‍ය වැඩපිළිවෙල හැදෙනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වැඩිවීම බලන්න අත්අඩංගුවට ගැනීම ලෝකයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ 2019 ඉඳලා 23 දක්වා වැඩිවීම බලන්න. අඩුවීමක් නෙමෙයිනේ. එන්න ප්‍රශ්න වැඩි. ඒකට අර සංඛ්‍යා තත්ත්වේ හරි වෙන්න මේ වෙන තමයි එන්නේ නේ. ඒක දැන් අපේ රටේ අරගෙන සමස්ත මුළු ලෝකෙම දත්ත වාර්තා පදනම් කරගෙන තමයි ඒක හදන්නේ. මේ තියෙන්නේ අපේ රටේ 2019 89000 2023 වෙනි එකයි 62. අත්අඩංගුවට ගැනීම දරසම. විශේෂයෙන් විෂමද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම. මෙතනදී මම මේ ප්‍රසන්ටේෂන් එක බලන්න එවන්නම්. වැඩිපුරම මේ 2023 අවුරුද්දේ වැඩිපුරම අත්අඩංගුවට ගන්න තියෙන්නේ ගංජා ආශ්‍රිත වැරදි නිසා. 8000 2 හෙරෝයින්. ඉස්සර හෙරෝයින් නම් ගංජා අඩුව තිබුණා. right?
සහ මෙන්න බලන්න ප්‍රශ්නේ. ශීඝ්‍ර වර්ධනයක් අයිස් වලට පෙන්වන්න කරනවා. සහ මනෝවර්තක ඖෂධ මං කියවනේ NPS නව මනෝවර්තක මං කිව්වේ. ඔය දෙකට තමයි දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ. අයිස් සහ නව මනෝ. ආශිෂ් කොකේ යම් ප්‍රමාණයක් තියෙනවා මේ කැනබිස් ආශ්‍රිත නිෂ්පාදන පුෂ් වගේ දේවලුත් දැන් ඇවිල්ලා තියෙන එකයි මේකේ වැඩි වීම තියෙන්නේ. රයිට්. ඊට අමතරව KG අරව මේවා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ දෙක. ඔයාලා දන්නවද 2000 මුලින්ම ඔය 2023 මුලින්ම අයිස් කේස් රිපෝට් උනේ අපේ රටේ 2017 අවුරුද්ද කේසස් 5යි. කේස් 5 2023 වෙද්දී කේස් 26096ට වැඩි. වර්ධනයේ 143යි දර අරයිලා කියන විදිහට. ඉතින් 43යිද? කොහොමද වර්ධනයේ කේස් 5යි රිපෝටඩ් කේස්. 2017 23 26. අවුරුදු 6ට. yes රිපෝටඩ් ඒවා විතරක්. මේ දෙන්නේ මේ කැනබිස් සම්බන්ධයෙන්. මෙතන තියෙන 2019 2017 එක නෑ. අවුරුදු 5 ගෙවන්නේ 2017 කේස් 5 රිපෝට්. 2019 බලන්න 2017 19 23 26. මේවට මොනවාද අරගෙන තියෙන පියවර ශ්‍රී ලංකා පොලිසිය මොනවාද